Hi guys, ඔන්න සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකේ යමු වෙනවා. ඉතින් ඇත්තට මොකක්ද මේ විවිධාකාර මත පළ වෙනවා, විවිධාකාර විදිහට පෝෂණය වෙනවා. තැන් වල මේ මාලිමාව ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්න කියලා. ඒ කියන්නේ ටිල්වින් සිල්වා පොර කරනවා ජනාධිපති මේ විදිහට මේ පත් වෙන්න කියලා ඔන්න විවිධාකාර මත ඒ වගේම හරිනි අමරසූරිය අගමැතිතුමියගේ මේ ඒ අගමැති පුටුව විජිත හේරත් මහත්මයාට දෙන්න හදනවා. ඒ වගේම මේක නලින්ද ජයතිස්ස පොර කරනවා. ඔන්න ඔය වගේ විවිධාකාර මත හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ ඇත්ත කතාව අපි කියන්නම් පැහැදිලිව මේවා තනිකරම මේ දේශපාලන ඌ ඒ කියන්නේ හිවල්ලුන්ගේ වැඩ. පැරදිලා ගෙවල් වල ගිය හිවල්ලුන්ට වැඩ නැහැනේ පැහැදිලිව. ඉතින් එතකොට මුන් හොරකම් කරපු සල්ලි තියෙනවා. හොරකම් කරපු සල්ලි වලින් කරන වැඩ පෝස්ට් හදනවා, බූස්ට් කරනවා විවිධාකාර ඒ කියන්නේ ජනතාවට මේවා මේ ආණ්ඩුව වැටලා ඉන්නේ මේ විදියට කරගන්න බෑ ඉදිරියට මේ කිසිම දෙයක් කියලා ජනතාවට හේතු ගන්නන්න කරන වැඩ තමයි මේ දේවල් මේ විදියට. ඉතින් ජනතාව හැබැයි තේරුම් අරන් ඉන්නේ දැන් මාලිමාවට මඩ වදින සීමාව පැනලා ඉන්නේ. මඩ වදින ප්‍රමාණය දැන් ඔය එතනින් එහාට වදින්නේ නැහැ. ඇත්ත කතාව ඕක. ඉතින් මේ ආකාරයට මේ විදියට ඔය හැම දෙයක්ම සිදු වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම සිදු වෙනකන් හැබැයි අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න සිදු වෙනවා. මොකද මඩ කොච්චර ගැහුවත් ඒ දේවල් අදාළ වෙන්නේ නැහැ. ටිල්වින් සිල්වා කියන්නේ පැහැදිලිවම ඔහුගේ කතාව ඔහු කියලා තියෙනවානේ. ඔහුට මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඇත්තනම ඔහුට තනතුරු දානාන්තර වරප්‍රසාද ඔහි කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. ඉතින් එතකොට පක්ෂ නායකයා විදිහට ටිල්වින් සිල්වා මහත්මයා එදා ඉඳන් අද වෙනකන් ඉන්නවා ඉතින්නේ. ඉතින් ඒක වෙනසක් වෙලා නැහැ පක්ෂ නායකකමේ ඔහු ඉන්නවා. ඉතින් මේ ආකාරයට මේ ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති රටේ. ඉතින් එතකොට පක්ෂයේ මේ ටිල්වින් සිල්වා මහත්මයා ඒ විදිහට ඔවුන්ගේ අනිත් එක තමයි ඔවුන් කවදාවත් මේ පක්ෂ නායකයාද මේ පක්ෂයේ මේ විදියට මේ බලය තියෙන්නේ මෙයාටද මේ අනිත් කට්ටිය මෙයා කියන දේ ඇහවි එහෙම දෙයක් නැහැ උන්ගේ. උන් සහෝදරත්වයෙන් උන් වැඩ කරන්නේ. ඉතින් ඒ ආකාරයට ඒ විදියට වැඩ කරනවා කියන්නේ ඉතින් ඔවුන්ට මේ එතනින් එහාට ඉතින් ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා නම් මේකේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ පැහැදිලිවම ඔවුන් මේ බලයට පැමිණෙන්නත් කලින්. මේ බල පොරේ ඇති වෙන්නේ ඔවුන් මේ විදියට වැඩ කරනවා. එහෙම දෙයක් නැහැ ඇත්තටම. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉතාමත් සමගියෙන් මේ රට අරගෙන යනවා. ඉතින් ඒ විදියට මේ ආකාරයට කිසිම ප්‍රශ්නයක් නැති විදිහට මේ ආකාරයට ඉතින් යනවා. ඉතින් ටිල්වින් සිල්වා මහත්මයා පවසන්නේ ඇත්තටම මේ මහලේකම් විදියට ඉතින් ඔහුගේ වැඩ රාජකාරී ටික නායකයා විදියට මේ පැත්තෙන් පක්ෂයේ ඔහු කරගෙන යනවා. ඉතින් මේ පක්ෂේ සම්පූර්ණම නායකයා වෙන්නේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඉතින් ටිල්වින් සිල්වා මහත්මයාටත් ඒ බාරදූර වැඩ කටයුතු තියෙනවා. ඉතින් මොකද ඔහු පැරණි කෙනෙක්. ඔවුන් මුල සිට හිටපු කට්ටිය. ඉතින් ඒ ආකාරයට ඒ විදියට මේ වාගේ JVP වල ඉඳන් මේ විදියට ඇවිල්ලා පක්ෂය නම වෙනස් කරලා එහෙම පක්ෂයක් පිටවගෙන මේ කට්ටිය ආව ගමන් මගේ හරිම ඇත්තටම සුන්දර නෙමෙයි. කියන්නේ ඔවුන්ට සුන්දර වෙන්නේ නැහැ ඒ ගමන් මාර දුකක් විඳින්න ඇති. මොකද වත්මන් ජනාධිපතිතුමාම කියනවා අන්තිමේට මේ මීට කලින් ඡන්දේ පෙරදුන වෙලාවේ යාළුවම කෝල් කරලා කිව්වලු උඹලා දැන් කොච්චර වැඩ කරලා තේරුමක් නැහනේ. ඉතින් ඕකෙදී ඔය මොකක් හරි ජොබ් එකක් කරගෙන ඕක අතහැරලා දාලා උඹලා පාඩුවේ පෞල් ජීවිතයක් ගත කරගෙන ඉඳපල්ලා. ඔක තේරුමක් නැහනේ කියලා ඕන තරම් යාළුවෝ කෝල් කරලා කියලා වත්මන් ජනාධිපතිතුමාට. ඉතින් එතකොට ඇත්තටම මේ ජනාධිපතිතුමාගෙන් කටයුතු අපිට ආදර්ශ ඕන තරම් තියෙනවානේ. ඉතින් එතකොට මේ ආකාරයට මේ විදියට කියලත් වැටෙන්නේ නැහැ කියන්නේ ඉතින් වටන්න නම් වෙන්නේ නැහැ. ඔක තමයි ඒකේ යථාර්ථය. ඉතින් අර සම්පූර්ණම කට්ටිය කියන්නේ මේ පොළොවට පාගලා දාලා සේරම කරලා පොළොව යටිනුත් පාගලා දාලා මේ තිබ්බා කියලා. හැබැයි ඔවුන් කවුරුත් දැනගෙන ඉඳලා නැහැ ඔවුන් බීජ බව. ඒ බීජ නැවත පොළොව යටින් පැලවිලා ලুকু ගස් බවට පත් වුණා. ඔක තමයි ඇත්ත කතාව. පොළොවටම පාගලා දාලා පොළොව යටටත් දෙන්න වල්ලාම දැම්මනේ. ඒකයි කවුරුත් දැනන් හිටියේ නැහැ ඔවුන් බීජ බව. හැබැයි ඒ බීජ ප්‍රතිඵලයක් විදිහට අද ඔවුන් රුස්ස ගස් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ගලවන්න බැරි විදිහට. ඉතින් ඒ ආකාරයට ඇත්තටම සුන්දර විදිහට ගමනක් ඇවිත් තියෙනවා. මොකද කිසිම මොහොතකට අත්වල ලේ ගාව ගන්නේ නැතුව මේ විදිහට දේශපාලනය කියන ලංකාවේ මහා චුත්ත විදිහට යනවානේ. ඒ ආකාරයට ඒ විදිහට දේශපාලනය කරනවට වඩා හොඳයි ඇත්තටම නිකන් ඉන්න එක. ඉතින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට ඇත්තටම කිසිම චෝදනාවක් නැහැ. දශමයක හරි චෝදනාවක් තිබ්බනම් මේ නරි ඉඳීද මේ විදිහට. ජීවිතේට ඉන්නේ නැහැ. මුන් කරන්න තියෙන සේරම කරන. දැන් මේ චෝදනා නැතුවත් ගහන මඩ එක්ක ඉතින් හිතා ගන්න පුළුවන් මොන තරම් මඩ කන්දරාවක් ගහයිද කියලා. ඉතින් ඒතකොට මේ කිසිම චෝදනාවක් නැති කිසිම දෙයක් හැපන් වෙන්නේ ඒ කියන්නේ කිසිම දෙයක් වෙන්නේ නැතුව මේ විදිහට මේ ආණ්ඩුවේ ප්‍රශ්න නැතුව. එතකොට ඔවුන් සමගියෙන් ඉද්දී හැම දෙයක්ම සිදුවෙද්දී කියන කතා එක හිතා ගන්න පුළුවන් නේ ගහන මඩ ප්‍රමාණය.
එතකොට ටිලින්සිලාට ජනාධිපතිකම ඕනෙලා රණ්ඩු කරනවා මේ වත්මන් ජනාධිපති එක්ක. එතකොට අගමැතිකම විජිත හේරත් ඕන වෙලා තියෙනවා, නලින්ද ජයතිසරත් ඕන වෙලා තියෙනවා කියන විවිධාකාර මේකේ හදලා තියෙනවා එක එක මත වර්ගයක්. ඉතින් මේ මතවල ප්‍රතිඵලයක් විදියට තමයි හදපු කට්ටියගේ ප්‍රතිඵල විදියට තමයි මේවා මේ මත හදලා පෝස්ට් හදලා බූස්ට් කරලා විනාශ කරලා දාලා තියෙන ජනතාව අතරට ස්ප්‍රෙඩ් කරලා දාලා තියෙනවා. ඔක තමයි ඇත්ත කතාව. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක මොවුන් මේ යන ගමන. අනිවාර්යයෙන්ම රට හදලා තමයි පස්සේ බලන්නේ කියන එක ජනාධිපතිතුමා කියලා තියෙනවා. බලමු ඉතින් අපි මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා.